ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල ලබා දීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිසිය විසින් නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව පිස්තෝලය සැඟවීම සඳහා ඉෂාරා සෙව්වන්දිට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දුන් නීතිඥවරියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. අදාළ සැකකාර නීතිඥවරිය කඩවත ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර ව්‍යාජ පිස්තෝලයක් සමග අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඇතුළු වීමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණ භූමියට පැමිණි කාන්තාවක් පරීක්ෂා කිරීමේදී ඇයගේ අත්බෑගේ තිබී පිස්තෝලයක් වැනි දෙයක් සොයාගෙන ඇති අතර සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පොලිසියට හෙළි වී ඇත්තේ ඇය නැගෙනහිර නෙටොල්පිටිය තංගල්ල ප්‍රදේශයේ පදිංචි දීපිකා මුදලි හේරත්නහොත් ලක්ෂ්මී නැමැති කාන්තාවක් බවයි. ඇය අධිකරණයට පැමිණියේ රථවාහන නඩුවක් සඳහා බවට ඇය පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර ඇති අතර කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් විසින් ඇයගේ හැඳුනුම්පත් අංකය භාවිතා කර නඩුපොත පරීක්ෂා කිරීමේදී එවැනි නඩුවක් නොතිබීම හේතුවෙන් ඇය අසත්‍යයක් පවසා ඇති බවට නිලධාරීන්ට සැකමතුව ඇති බවයි සඳහන් වන්නේ. පසුව මෙම සැකකාර කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා අවිස්සාවේල්ල පොලිසියට බාර දී ඇති අතර ඇය ළඟ තිබී සොයාගත් පිස්තෝලය ව්‍යාජ පිස්තෝලයක් බවට එහිදී හඳුනාගෙන තිබෙනවා. අදාළ කාන්තාව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 4 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. Use One Lanka today.